සුබ දවසක්. අකීකරු සිංහල පන්ති YouTube නාලිකාවට අවසාදරයෙන් පිළිගන්නවා. මේ වෙනකොට අපි උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ ගොඩක් සිංහල පාඩම් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ව්‍යාකරණ පාඩම්, සාහිත්‍ය පාඩම් පිළිවෙලින් සාකච්ඡා කරලා ඔයාට ඔයාගේ ඒ සමර්ථය අරගන්න පුළුවන් අවශ්‍යතාවයේ වෙනුවෙන් අපි විශාල මෙහෙවරක් කරලා තියෙනවා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට හොඳම සාක්ෂිය මේ වෙනකොට අපිට ලංකාවේ දස දෙසින් හොඳ ප්‍රතිචාර ලැබීමෙන් පැවතී. ඉතින් අපි අදත් උසස් පෙළ ලියන ඔයා වෙනුවෙන් තවත් සුවිශේෂී පාඩමක් අරගෙන ආවා. මීට කලින් සතියක ඔයාට මතකයි නම් වැඩි ලකුණක් ගන්න කොහොමද රසාස්වාදයක් ලියන්නේ කියන එක අපි සාකච්ඡා කරා. ඔයා තාමත් මේ වීඩියෝ බැලුවේ නැත්නම් ඔයාට උඩ තියෙන link එකෙන් ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්කම තියෙනවා. අද අපි කතා කරනවා උසස් පෙළට හොඳ විචාරයක් කොහොමද ලියන්නේ කියන කාරණාව ගැන ඔයාට පොඩි අදහසක් දෙන්න. උසස් පෙළ ළමයි ගොඩාක් වෙලාවට කියන දෙයක් තියෙනවා. ඒ තමයි අපිට විචාර ලියන්න බෑ. ගොඩක් වෙලාවට ළමයි මේක කියනවා. ඒ වගේම මම දැකලා තියෙනවා ගොඩක් ළමයි උසස් පෙළට සිංහල තෝරාගන්නේ නැහැ. සාමාන්‍ය පෙළදීත් හරියට විචාර ලියා ගන්න බැරි වුණා. උසස් පෙළට සිංහල කරන්න ආස වුණාට විචාර ලියන්න බෑනේ වගේ එකක් ළමයින්ගේ ඔළුව ඇතුලේ තියෙනවා. ඉතින් ඒ නිසා මම කියනවා විචාර ලියන්න බැරි නැහැ. විචාර ලියන ක්‍රමවේදය අවබෝධ කරගත්තාම ඔයාට ලස්සන විචාරයක් ලියා ගන්න පුළුවන්. ඒකට ඔයාගේ භාෂා කෝෂය වැදගත් වෙනවා. ඒක ඔයාට ටිකෙන් ටික වර්ධනය කරගන්න පුළුවන්. පොතපත කියවලා, පත්තර කියවලා ඔයාට ඔයාගේ වාක් කෝෂය හදා ගන්න පුළුවන්. ඒක හරි සරල දෙයක්. එතකොට ඔයාට අපි කියන විදිහට ලස්සනට රහට විචාරයක් ලියා ගන්න බැරි වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක බලන්න ඔයාට හොඳ විචාරයක් වැඩි ලකුණක් ගන්න කොහොමද ලියන්නේ කියන කාරණාව ගැන හොඳ අවබෝධයක් අරගන්න පුළුවන්. හොඳයි. කොහොමද හොඳම විචාරය ලියන්නේ? මොනවද අපි හොඳටම විචාරයක් ලියනකොට ඒකේ තියෙන්න ඕන කාරණා? අපි නිකන් සරල උදාහරණයක් ඇසුරෙන්ම මේක පැහැදිලි කරගමු. විචාරයක් කියන්නේ මොකක්ද? ඔයාට ඔයාගේ පේපර් එකේ යම්කිසි නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයක් සම්බන්ධව කාරණාවක් දෙනවා. ඒ කාරණාව ඔප්පු කරන්න ඔයාට පුළුවන්ද? මේක තමයි විචාරයක ලියන්නේ. අපි නිකන් සරල උදාහරණයක් ගමු. සද්ධර්ම රත්නාවලිය. සද්ධර්ම රත්නාවලිය කරුවා දේශීය බණ කතා රීතිය ආකෘති කොටගෙන ඇත. විමසන්න. දැන් ඔයාලට ප්‍රශ්නයක් දීලා තියෙනවා සද්ධර්ම රත්නාවලිය කරුවා දේශීය බණ කතා රීතිය ආකෘති කොටගෙන ඇත කියලා. ප්‍රකාශයක් දීලා තියෙනවා. දැන් මේ ප්‍රකාශය ඔයා ඔප්පු කරන්න ඕන. විමසන්න කියන්නේ ඔයා ඒක ඔප්පු කරන්න ඕන. සාක්ෂි වලින් ඔප්පු කරන්න ඕන. මේක තමයි විචාරයකදී සිද්ධ වෙන්න ඕනේ. ඔයාට මේ සාක්ෂි ටික දීලා ඒ සාක්ෂි ටික ඔයා ගාව තියෙනවා. ඔයාගේ නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයක තියෙනවා. ඔයාට ඒ අවශ්‍ය කරන සාක්ෂි ටික නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයෙන් උපුටා දීලා ඒක ඔයාගේ ඒ ප්‍රකාශයට ගැලපෙනවද නැද්ද කියන එක විස්තර කරන්න ඕනේ. මේ විස්තර කිරීමට තමයි ගොඩක් ළමයි අකමැති. එයාලට මේක තමයි ලියා ගන්න බෑ කියන්නේ. ඒක හරි සරලයි. නිකන් මෙහෙම හිතන්න. විචාරයක් ලියන්න පටන් ගන්නකොටම අපි සැලකිය යුතු කාරණා කීපයක් කියනවා. පළවෙනි එක තමයි අපි මේ පාඨ ග්‍රන්ථය හොඳින් පරිශීලනය කරලා තියෙන්න ඕනේ. අන්ධකාරය අතපත ගන්න බෑනේ පුතේ. අනිවාර්යයෙන්ම පාඨ ග්‍රන්ථය හොඳින් කියවලා තියෙන්න ඕනේ. සද්ධර්ම රත්නාවලිය නම් ඔයා කුණ්ඩලකේශී කතා වස්තුව සහ මට්ට කුණ්ඩලී කතා වස්තුව කියවලා කතාව පිළිබඳ අවබෝධයක් ඔයාට තියෙන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි අදාළ උද්ෘත පාඨ ඔයාට මතකයේ තියෙන්න ඕනේ. මම ඉදිරියේදී වීඩියෝවක් කරන්න හිතාගෙන ඉන්නවා. අපි අකීකරු සිංහල පන්තිය මීඩියා යුනිට් එකකට සෑම කටයුත්තක්ම සූදානම් කරමින් ඉන්නවා. සෑම නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයකම තියෙන අත්‍යවශ්‍ය කරන උද්ෘත වෙනම PDF හැටියට ඔයාලට ලබා ගන්න ක්‍රමයක් හදලා දෙන්න. අපේ අකීකරු සිංහල පන්තියේ WhatsApp සමූහයට ඔයා දැනටමත් එකතු වෙලා ඉන්නවා නම් පොදු WhatsApp සමූහයට ඔයාට මේ වෙනකොටත් ඒ උද්ෘත පාඨ ලබා ගන්න පුළුවන්කම ලැබිලා ඇති. ඒ නිසා ඒවා අරගෙන පාඩම් කර ගැනීම හරහා ඔයාට මේ විචාරය සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එහෙනම් පළවෙනි කාරණාව නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථය හොඳින් පරිශීලනය කර තිබීම. දෙවෙනි කාරණාව නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයේ තියෙන අවශ්‍ය උද්ෘත පාඨ ඔයාට මතකයේ තබා ගැනීම. තුන්වෙනි එක විචාරය ලියන්න පටන් ගමු. පැය භාගයකදී ලියන්න ඕන. මුලින්ම කතුවරයා පිළිබඳ, යුගය පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්න. ඒක ටිකක් ලස්සනට කරන්න. අර අපි ලියනවා වගේ සද්ධර්ම රත්නාවලිය දඹදෙණි යුගයේදී ධර්මසේන විසින් රචනා කර ඇත වගේ කියලා ලියන්න යන්න එපා. ටිකක් රහට ලියන්න. සමාජ පසුබිම ගැන චූටි පූර්ව කතනයක් කරන්න. අපිට ලිව්වැකි. නුවණ නැමැති මිනිසු ඥානය නොමැති මිනිසුන්ට නමුත් කුසල බලයේ තිබුණු මිනිසුන්ට අක්ෂර අභියෝගයෙන් පසු වුණු මිනිසුන්ට ධර්ම ව්‍යාඛ්‍යානයක් කිරීම හරහා ඔවුන් නිර්වාණ සුගති භූමිය කරා පැමිණීම සඳහා සද්ධර්ම රත්නාවලිය නම් ග්‍රන්ථය
දඹදෙනි සාහිත්‍ය යුගයේදී ධර්මසේන නම් යතිවර හිමි නමක විසින් රචනා කොට ඇත වගේ ආරම්භයක් ගන්න. ඒ වගේ ලස්සන ආරම්භයකින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ පේපර් එකේ ਵਿਚාරය බලන කෙනාව ආකර්ෂණය කරගන්න. ඒක අතිශය වැදගත් කාරණාවක්. එතකොට එනග ඔන්න තුන්වෙනි කාරණාව. හොඳ ආරම්භයක් ගන්න. දැන් තමයි පුතේ ඊට පස්සේ අපි ਵਿਚාරය ලියාගෙන යන්නේ. මම විශ්වාස කරනවා මේක අපේම ළමයි ලියන ආකෘතියක්. සමහරලාට මේක ඔයාට මේ වෙනකොට පළපුරුද්දක් නැති වෙන්න පුළුවන් මේ ආකෘතියට. හැබැයි මෙහෙම ලියන්න උත්සාහ කරොත් ඔයාට පුළුවන් ටිකක් පරිපූර්ණ පිරුණු ਵਿਚාරයක් ලියා ගන්න. කොහොමද? ඔයා උද්ෘතයක් දෙන්න කලින් උද්ෘතය චූටි රූල් දෙක තුනක ඡේදකින් ආරම්භ කරගන්න. ඔයාගේ අදහසක් ලියන්න. දැන් අපේ විචාර ප්‍රශ්නේ අපි උදාහරණයට අරගත්තේ සද්ධර්ම රත්නාවලී කරුවා දේශීය වන කතා රීති ආකෘති කරගත්තා කියනනේ. එතකොට අපි දැන් යුගය ගැන ලිව්වා, කතුවරයා ගැන ලිව්වා. ඊට පස්සේ මේ කෘතිය ගැන පොඩි ඇඳින්වීමක් කරා. ඒ ඡේදෙම ඔයාට පුළුවන්කම තියෙන්න ඕන ඊට පස්සේ අර අදාළ ප්‍රශ්නේ ගලපන්න. ඔයාට ලියා ගන්න පුළුවන් වෙන්න ඕන සද්ධර්ම රත්නාවලිය රචනයේදී ධර්මසේන හිමි විසින් භාවිත කොට ඇත්තේ දේශීය ජනයාට ගැළපෙන බණ කතා ආකෘතියයි කියලා ඔයා ලියන්න ඕන. අර ප්‍රශ්නය ඔයා ලියන්න ඕනේ මේ විදියට. එතකොට තමයි ප්‍රශ්නෙට ප්‍රවේශය ගන්න. අන්නේ ප්‍රවේශ වැකිය අතිශය වැදගත්. ගොඩක් දරුවෝ ඔන්න ඕක මිස් කරගන්නවා. එතකොට කියවන කෙනාට ප්‍රශ්නේ හරියටම අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඍජුව ප්‍රශ්නේ සම්බන්ධව කියවීමේ පාඩයක් වා දාන්න ඕන. ඒක අතිශය වැදගත්. ඊට පස්සේ තමයි අපි උද්දෘත දෙන්න පටන් ගන්න. පළවෙනි උද්දෘතය අපි ගමු මෙහෙම. බණ කතා රීතිය කියන්නේ මොකක්ද කියලා අපි කිව්වහම අපි දන්නවා බණ කතා රීතිය කියලා කියන්නේ දේශක හිමිනමක් විසින් බණ කතාවක් ධර්මදේශනයක් ඉදිරිපත් කිරීමේ පිළිවෙල. මේ බණ කතාවක් ධර්මදේශනයක් ඉදිරිපත් කිරීමේ පිළිවෙලේ යම් ආකාරයකට රීතීන් කීපයක් තියෙනවා. දේශක හිමිනමක් ගොඩක් වෙලාවල් වලදී Tamanගේ දේශනාව ආරම්භයේදී Taman කියන්න යන කාරණාව පිළිබඳ ප්‍රස්තුතය තේමාව ඉදිරිපත් කරනවා. දැන් ගොඩක් ඔයාලා බණ අහලා තියෙනවා නම් හාමුදුරුවෝ බණ කියනකොට අද මම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක කියලා ජාතක කතාවක නමක් හරි මොනවා හරි කාරණාවක් කියනවා. සද්ධර්ම රත්නාවලියෙත් මේක තියෙනවා. සද්ධර්ම රත්නාවලියේ සෑම කතාවකටම තේමාවක් තියෙනවා, නමක් තියෙනවා, නිමිත්ත පාඩයක් තියෙනවා. මේ නිමිත්ත පාඩේ තමයි අපේ පළවෙනි මුද්‍රිතේ වෙන්න ඕන. අපි උද්දෘත කරනවා තවද සැදෑ ඇත්තවුන්ගේ සැදෑ වඩනට නිසි වූ කතාවක් දක්වන්නමු. මට කුණ්ඩලින් අපිට එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් කුණ්ඩලකේශයෙන් තවද නිෂ්ප්‍රයෝජන කතාවෙන් ප්‍රයෝජන ලැබෙකුත් නැති නියාව කියලා දාන්න. එතකොට එහෙමනම් අන්න අපි ලියනවා සද්ධර්ම රත්නාවලී කරුවාත් නිමිත්ත පාඩයක් පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් ඔයා පටන් ගන්න කලින් උද්දෘතේ දාන්න කලින් මෙහෙම ලියන්න. සද්ධර්ම රත්නාවලිය බණ කතා රීති ආකෘති කොටගත් බව හඳුනාගත හැකි මූලික ලක්ෂණයක් වේ. එනම් කතුවරයා භාවිත කරන නිමිත්ත පාඩයයි. එතනින් එහා අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඔයා නිමිත්ත පාඩේ ලියන්න. උද්දෘතේ ලියන්න. දැන් ඊගාව ඡේදෙන් තමයි ඔයා විස්තර කරන්න ඕනේ ඒක කොහොමද ප්‍රශ්නෙට ගැලපෙන්නේ කියලා. අපි මෙහෙම හිතමු. ඔයා ලියනවා මෙහෙම. බොහෝ දේශක හිමිනමක් හිමිවරු ධර්මදේශනාවක් ඉදිරිපත් කිරීමේදී මූලිකව සොකිය ධර්මදේශනාවට පාත්‍ර වන ධර්ම කාරණා පිළිබඳ ගෙන හැරපායි. ඒ නිමිත්තයි, ප්‍රස්තුතයයි, මාතෘකාවයි. සද්ධර්ම රත්නාවලිය මට්ටකුණලී කතාව ආරම්භයේදීද කතාකරුවා විසින් එකී නිමිත්ත පාඩයෙන් ඉදිරිපත් කොට ඇති ආකාරයේ උක්ත උද්ෘතයේ මගින් ඔබට පැහැදිලි කරගත හැකියි. එපමණක් නොව කුණ්ඩලකේශී කතාවස්තුවේද එවැන්නක්ම දැකගත හැකියි. ඒ අනුව පැහැදිලි වන්නේ සද්ධර්ම රත්නාවලී කරුවා නිමිත්ත පාඨ භාවිතය කිරීමට උත්සාහගෙන ඇත්තේ ධර්මදේශනා රීතියේ ආකෘතික ලක්ෂණයක් ලෙසය. එමගින් සද්ධර්ම රත්නාවලිය දේශීය ජනයාට ගැලපෙන බණ කතා රීතියක් ඔස්සේ රචනා කොට ඇති බව වටහා ගත හැකියි. අන්න එහෙම ලස්සනට ලියන්න. ප්‍රශ්නෙත් ඔප්පු වුණා. ඒ විදිහට තමයි ඔයා උද්දෘත දෙන්න ඕන. ඒ විදිහට උද්දෘත 4ක් විතර දෙන්න පුළුවන් නම් ඔයාට පැය භාගයක් ඇතුළත අර විස්තර කතනයන් ටිකත් එක්ක ඔයාගේ ਵਿਚාරය අතිශය සාර්ථක විචාරයක් බවට පත් වෙනවා. ඔයාට බොහොම පහසුවෙන් ඉහළ ලකුණක් ගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට උද්දෘත ටික දාලා පිළිවෙලට රහට ਵਿਚාරය ලිව්වහම විචාරයේ අවසානයේදී ඔයා ආයෙමත් ලියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අර ප්‍රශ්නය ඔයා විසින් දීපු උද්දෘත වලින් ඔප්පු වුණාය කියන කාරණාව ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. ඔයාට ඒක ලියන්න පුළුවන්. ඉහත උද්දෘත මගින් වඩාත් පැහැදිලි වන්නේ සද්ධර්ම රත්නාවලී කරුවාද ස්වකීය නිර්මාණය ඉදිරිපත් කිරීමේදී භාවිත කොට ඇත්තේ දේශීය ජනයාට ගැලපෙන බණ කතා රීතිය බවයි කියන කාරණා. මේ ටික පැහැදිලිව ලියාගත්තා කියන්නේ පුතේ ඔයා හොඳම ਵਿਚාරය ලියපු දරුවෙක්. ඉතින් ඔයා හොඳම ਵਿਚාරය ලියනවද නැද්ද කියලා බලන්න අපිට ඔයාට උදව් කරන්න පුළුවන්. මේ තිරේ පහලින් පේන WhatsApp නම්බර් එකට ඔයාගේ නම, දිස්ත්‍රික්කය, පාසල එවන්න. අපිට පුළුවන් ඔයාව අපේ
පොදු WhatsApp group එකට එකතු කරන්න. එතනදී අපිට පුළුවන් ඔයා ලියන ਵਿਚාර බලන්න, අඩුපාඩු කියලා දෙන්න. සහ ඔයාට ඉහළ ලකුණක් ගන්න අවශ්‍ය කරන සියලුම දේවල් ටික හදලා දෙන්න. එහෙමනම් අපි තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙමු. ඒ වීඩියෝ ඔයා ගාවට ගෙන්වා ගන්නවාට පුළුවන්කම තියෙනවා. අකීකරු සිංහල පන්ති YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඔයාගේ යාළුවන්ටත් මේ පිළිබඳ දැනුම් දෙන්න. අපි හැමෝම දක්ෂතාවයන් වලින් පරිපූර්ණ වෙමු. සිංහල රහට ඉගෙනගෙන රහම ਵਿਚාරේ ලියාගෙන ඉහළ ඒ සාමර්ථයකට අපිට යන්න පුළුවන්. එහෙමනම් අපි ආයෙමත් තවත් වීඩියෝකින් හමු වෙමු. ඔබට ජය වේවා.